ආයිබෝන් හැමෝටම ආයිබෝන් මිස්. ආයුබෝවන් මිස්. ආයිබෝන් මිස්. ආයිබෝන් හරි දැන් එතකොට අපි අපේ පාඩම් පටන් ගමු. එතකොට ඔන්න අපි අද ෆ්‍රී ලෙසන් එකක් තමයි කරන්නේ අර මං දාපු ගවුම. එතකොට ඔයාලා මං කලින් මේ වගේම කරා දවස් 5ක ෆ්‍රී ලෙසන්ස් වගේක්. ඒකේ රෙකෝඩින්ස් ටික දැම්මා, වීඩියෝස් ටික දැම්මා බලන්න නයිට්‍රස් ටිකේ. මේ ඊට පස්සේ කරන ෆ්‍රී ලෙසන් එක තමයි අද කරන්නේ. එතකොට අපි අවුරුදු චුට්ටක් පහුවෙලා මං මේ මොනවාද මේඩ් අප් සාරි එකක් කියලා දෙන්නම් ඔයාලට මේ වගේ ඇවිල්ලා. එතකොට අද අපි කරන්නේ ගවුම. දැන් මේ ගවුමට අවශ්‍ය වෙන මිමි ටික අපි ඉස්සෙල්ලා බලන්න එපයි නේද? දැන් මම අහන්නේ 12න් 15 අපි සාමාන්‍යයෙන් මැහුම් වලදී ළමා සහ වැඩිහිටි කාණ්ඩයේ හැටියට හඳුන්වලා තමයි අපි මහන්නේ. එතකොට දැන් අද මහන්නේ 12ට අඩු කියන ළමා කාණ්ඩයට. 12 හෝ 12ට අඩු ළමා කාණ්ඩයට ඇඳුමක් තමයි මහන්නේ. එතකොට බලමු දැන් මේකට අවශ්‍ය වෙන මිමි ටික. දැන් එතකොට අපිට මේකට ඕන වෙනවා උස වර්ග දෙකක් දැන්. හරිද? එකක් තමයි ඉනට උස කියන එක. ඉතින් පොඩි අයට සාමාන්‍යයෙන් ඉන මට්ටමින් ඇඳුම ගත්තට පස්සේ ලස්සනයි. කියන්නේ ඉන මුට්ටුව සිහින් තැනින්. කියන්නේ උකුලයි පපුවයි අතර කුඩා තැනින් ගත්තම ලස්සනයි. එන්න ඒක නිසා අපි ඉනට උස ගමු. එහෙම නැත්නම් ඔයාලට 60 උස කියලා ටිකක් දිගරුණත් ගන්න පුළුවන්. මම ගන්නවා ඉනට උස. දැන් එතකොට අපිට මේ ගවුමට උස වර්ග දෙකක් ඕනේ. පෑනක් කොලයක් තියෙනවා ගන්න. ලියන්න දෙනවා. ලෑස්ති කළා ගත්ත මිස් ඒවා කලින්ම. ආසාවෙන් ඉති. හරි. එතකොට උස වර්ග අපි දෙකක් ගන්නවා. එකක් ඉනට උස. හරිනේ මම මේ ටික ලියලා වලට මයින් හැටි පිළින මාව තමයි මයින් වෙන්නේ. ළමයි ඉස්කෝලේ ගිහිල්ලානේ. මේ වෙලාවට හරිද? උස ඉනට උස 12යි. ඊට පස්සේදී ගවුමේ මුළු උස මම ගන්නවා අඟල් 35ක් කියලා. හන්න මේ සාමාන්‍යයෙන් අවුරුදු 11ක විතර 10ක විතර බබෙක්ගේ ගවුමක්. ඉතින් මේක නම් ටික මන් දිගට අරගෙන තියෙන්නේ. හරිනේ? තමන්ගේ බබාගේ මෙෂර්මන්ට් එක අරන් ගන්න පුළුවන්. ඊළඟට උරහිස. උරහිස අඟල් 11යි. ඊළඟට පපුව වට ඕනේ. පපුව වට 24යි. ඉන වට. ඉන වට 22යි. ඊළඟට කර ගැඹුර අඟල් 3.5යි. මම අත දිග. එහෙම නැත්නම් අපි මේකට කියනවා අත උස කියලා. ගන්නවා 6ක්. ඔන්න මේ ගවුමට අවශ්‍ය වෙන මිමි ටික තමයි ඔතන තියෙන්නේ. එතකොට මම කියලා දෙන විදිහට ඔයාලට අවුරුදු 12ට 15 ඕනම බබෙකුට මේ මිමි ටික ඒ අයගේ මිමි අතගෙන මේ විදිහට ලියාගෙන මම ගණනය කරන විදිහට ගණනය කරලා තව ටිකකින් ඔයාලට ඔයාගේ 12ට අඩු ඕනම බබෙක්ට මේ ගවුම මහ ගන්න පුළුවන් විදිහට තමයි මම කියලා දෙන්නේ. ඔය ටික ලියා ගන්නකෝ. දැන් එතකොට ඔන්න අපි බලමු මේක මයිනේ හැටි. දැන් මේ මම තමයි මම ඇලම. පොඩි නෑනේ ඉතින් නේ. මං සෑහෙන වයසයි. ඒ වුණාට මයේ මයිනේ විදියට තමයි ඔයාලා බබාව මනින්න ඕන. හරිද? මේ මයිනේ විදියට මැන ගන්න. එතකොට උරිහිස. උරිහිස මයින්කොට මෙන්න මේ වම් උරිහිසට ඉඳලා දකුණු උරිහිසට දුර. හරි? මෙහෙම බෙල්ල පිටිපස්සෙන් ඔයාගේ ටේප් එක දාලා මෙතන අස්ති දෙකක් තියෙනවා. මෙහෙම පාත් වෙන්න දෙන්න එපා මෙහෙම.
හරිනේ? මේ විදිහට පිහිටපු තැන. මේ වම් අස්තියේ ඉඳලා මෙන්න මෙහෙම අපි ටේප් එක තියලා මෙහෙම තියනවා. තියලා මෙහෙම බෙල්ල දිගේ උස්සලා බබාගේ මේන මෙහෙම බෙල්ල දිගේම පහත් කරන්න. පහත් කරලා දකුණු උරහිස් හැටේට දුර. ඕක වයින්න පුළුවන් නේ. ඕක මැනගන්න. ඊට පස්සේ ඊළඟට තියෙනවා උස වර්ග දෙකක්. දැන් සාමාන්‍යයෙන් අපි බබාලට ඉනට උස ගන්නකොට නේද? ඉනට උස ගන්නකොට මෙහෙමත් ගන්න පුළුවන්. මෙන්න මේ වැලමිට ළඟට. මේ තියෙන මෙතන. මෙන්න මෙතනට. මේ ප්‍රමාණයට ඔයාට ඉනට උස ගන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් කරගන්න ඔයාට පුළුවන්. එතකොට මෙහෙම ගන්නකොට දැන් මේ කන තියෙනවනේ. මේ කම්පෙත්තේ ඉඳලා කෙලින්ම පල්ලෙහාට. ඒ කියන්නේ අපි පෑනක් ගත්තොත් මේ පෑන එයාගේ කන පිටිපස්සෙන් මෙහෙම දැම්මොත් දාලා කෙලින්ම මෙන්න මෙහෙම ලම්බකව පැන්සල මෙහෙම වදින තැන කෙලින් කන පිටිපස්සෙන් දාන්න. එතකොට ඔයාලට හරියටම තැන හම්බෙයි. ඔන්න ඔතන ඉඳලා තමයි අපි සිරස් මෙමි ගන්නෙ ඇඳුමකට. පොඩි නෙවි ඕන කෙනෙක්ට එහෙමයි. එතකොට දැන් මේ ගව මේ හැටියට අපිට ගන්න තියෙන මිමි දෙකයිනේ. උස වර්ග දෙකයි අර තියෙන්නේ. එකක් මේකේ ඉනට උස නොහොත් 60 උස. අනිත් එක ගවුමේ මුළු උස. එතකොට අපි මම අර පෙන්නපු තැන ඉඳලා මෙන්න මේ විදියට ටේප් එක තියලා ඔයාලා. මෙන්න මෙහෙම ඇඟ දිගේ පාත් කරන්න එපා මෙහෙම. එහෙම නිකම්ම තියන්න. තියලා අපේ සිහින් තැනට උස. දැන් පොඩි අයට නම් ගොඩක් පොඩි අයට 60 කොරටත් ගන්නවා නේද? එතකොට ඔයාට ඒ විදියට ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදිය මෙන්න මේ වැලමිට තියෙන සීමාවට. මෙන්න මෙහෙම කෙලින් ලාම්බකව මනින් ඉනට උස. ඊට පස්සේ ගාමේ මුළු උස මයින්කොට මේ ටේප් එක වෙනස් කරන්න නැතුව මේ විදිහටම තියෙද්දි අපිට කැමති තැනකට උස මේ මෙන්න මෙහෙම ඔයාට කැමති දණහිසට නේද ඊට උඩට ඊට පල්ලෙහාට ඒ විදිහට කැමති තැනට උස ගන්න බබාට හරිනේ අන්න ඒ විදිහට තමයි ගාමේ උළු උස ගන්නෙ ඊට පස්සේ ඊළඟ එක පපුව වට පපුව වට ගන්නකොට දැන් එයාලට අපිට වගේ පපුවක් නැහනේ නමුත් පපුව කියලා පේන්න තියෙනවනේ නේද මෙයාගේ පපුව මෙතනයි කියලා පේන තැන් දෙකක් තියෙනවා. ආන්නේ කුඩින් මනින්. මෙන්න මෙහෙම ටේප් එක දාලා යාගේ ඒ තැන් දෙක උඩින් මනින්න පේනවනේ නේද? පපුව ඉස්සිල් නැති උනාට අපිට පේනවා යාගේ පපුව මෙතනයි තියෙන්නේ කියලා. නේද? පාට වෙනසක් තියෙනවනේ හැමේ පොඩි අයගේ. ටිකනේ ඔක්කොගේ මෙහෙමයි නේද? මෙන්න මේ විදිහට තියලා ඔයාගේ ඇඟිල්ල දබර ඇඟිල්ල තියන්න ටේප් එක ඇතුලේ. දබර ඇඟිල්ල විතරක් ටේප් එක ඇතුලෙන් තියලා මෙන්න මේ විදියට බබාගේ පපුවට මෙෂර්මන්ට් එක ගන්න. හරි? ඊට පස්සේ ඉනමට ගන්නකොට අපි අර 60 උස ගත්ත තැන වටේ තමයි ගන්න වෙන්නේ. 60 උස ගත්තනේ. දැන් මගේ 60 උස 12යි. ඒ 12 තියෙන තැන වටේ. මෙන්න මේ විදියට එයාගේ ටේප් එක දාලා ඒත් ඔයා මේ දබර ඇඟිල්ල ඇතුලෙන් තියන්න. දබර ඇඟිල්ල ඇතුලෙන් තියලා මෙන්න මේ විදි එකයි තියන්නේ දබර ඇඟිල්ල ඇතුලෙන් තියලා ඉනවට මැන ගන්න ඊට පස්සේ තියෙන්නේ කර ගැඹුරම අයිනකොට මෙන්න මෙතන මම පෙන්නුවේ තන පෑන දාලා අන්න එතන ඉඳලා එයාට අවශ්‍ය කර ගැඹුර මේ කෙලින්ම අනින්නේ ටේප් එක මෙන්න මේ විදිහට පහලට කෙලින් තියන්න හරිනේ තියලා ගාන මැනගන්න. මගේ මේකේ නම් ගාන මේ 6මාරක් වගේ මේ. අන්න ඒ වගේ පොඩි කරවල්නේ පොඩි ඇඩ් දාන්නේ ලොකු ගැඹුරට දාන්නේ නැහැ. සාමාන්‍ය විදියට ගන්න කර ගැඹුරු විදියට තියලා අත දිග ගන්නකොට අපි දැන් උරහිසමින්ම ගන්න ආරම්භ කර තැන හෝ අවසන් කරපු තැන. අන්න එතන ඉඳලා පල්ලෙහාට එයාට අවශ්‍ය අත දිග ප්‍රමාණය ගන්න. අපි මේකට අත උස කියලාත් කියනවා. හරි නෑ මාව මැන්නට ඔය විදියට ඔයා බබා මනින්න ඕන. හරි එතකොට ඔන්න ඔය විදිහට දැන් අපි බලමු මේකේ ගණන් ටික හදන හැටි. දැන් මන් ටේලරින් කියලා දෙන්නේ. ඒක දන්නේ නැති කට්ටියක් ඇති නේද? එතකොට හරි. දැන් අපි මැහුම් වාසිය මොනවද ටේලරින් කරනකොට මැහුම් වාසිය ඔක්කොම එකතු කරලානේ අපි කරන්නේ නේද? එතකොට ඉස්සෙල්ලම ඔන්න බලාගෙන ඉන්න මම ලියන්න වෙලාව දෙනවා. උරහිස ගණනය කරනකොට අපි උරහිස අඟල් 11යි
ඒක දෙකට බෙදනවා. ඇයි දෙකට බෙදන්නේ? අපි හැමතිස්සෙම ඇඳුමක් ගණනය කරනකොට ඇඟෙන් කාලය ගණනය කරන්නේ. ඇඟෙන් කාලයි. කාලකෝ මේකේ නේද? දැන් ඇඟේ වටේම හතරෙන් හතරක් කියමුකෝ මේ කෑල්ල එකයි මේ කෑල්ල එකයි පිටිපස්සේ කෑලි දෙකයි. එතකොට මෙන්න මේ එක කොටස. කියන්නේ ශරීරයෙන් හතරෙන් එකක් තමයි අපි හැම විටම ගණනය කරන්නේ. රෙදි වල අඳිනකොටත් බොහෝ විට එහෙමයි. බොහෝ විට නෙමෙයි ඇත්තට මෙහෙම තමයි කරන්නේ. එතකොට දැන් ඇඟෙන් කාලක උරහිස තියෙන භාගයයි නේද? මේ භාගයයි. අන්න ඒක තමයි යෝක දෙකෙන් බෙදලා තියෙන්නේ. ඒකෝර අපි මේකට මැහුම් වාසි එකතු කරනවා අඟල් භාගයක්. ගාණ 6යි. ගාණ 6යි. එතකොට කට්ටිය මහනකොට මේ ගණන් ටික ගෲප් එකට ලියලා කළා දැම්මොත් මම හරි වැරදි ටිකක් බලලා දෙන්නම් ඈ. එහෙම දාන කට්ටිය දාන ඔය ගණන් ටික හදාගන්න පුළුවන්. අපහසු කෙනෙක් හිටියොත් දාන්න. ඊළඟට අපි මේකේ රැගල් උස දන්නවනේ රැගල් උස කියන්නේ මොකද්ද කියලා මම අලුත්ම කෙනෙක් හිටියොත් කියනවා රැගල් උස කියන්නේ අපේ අත්කට සකසා ගන්න අපි පාවිච්චි කරන උස අත්කට හරියටම හදාගන්නේ ඒ මේ උස පාවිච්චි කළා තමයි අපි හරිනේ එතකොට රැගල් උස තියෙනවා රැගල් උස අපි හොයන්නේ මෙයාගේ පපුවට 24ක් තිබ්බනේ මේ 24 හතරෙන් බෙදෙනවා ඇයි හතරෙන් බෙදන්නේ ඇඟෙන් කාලනේ හොයන්නේ ඒකයි ඊට පස්සේ අපි මේකට දැන් පොඩි ළමෙක් නිසා බුරුලට අඟල් භාගයක් එකතු කරනවා පොඩි ඇගේ ටික වෙනස්කම් තියෙනවනේ ඇඳුම් වල මහත්දි නේද එතකොට මේකේ ගාන 6:00යි ඊළඟට රැගල් දිග අපි හොයන්න ඕනේ රැගල් දිග හොයනකොට මෙන්න මේ පපුව වට අපි 4ට බෙදලා අඟල් 2ක් එකතු කරනවා. ගාන 8යි. ගාන 8යි. ඊට පස්සේදී ඉනමට 22යි. 22 හතරෙන් බෙදනවා ඇඟෙන් කාලක ප්‍රමාණය හොයන නිසා. 22 හතරෙන් බෙදලා අපි මේකට අඟල් 2ක්ම එකතු කරනවා. මේ ඇඳුමේ හැටියට තමයි අපි ගණන් ටික හදන්නේ. එතකොට ගාන 7:00යි. දැන් අපි මේ ගණනය කරගත්ත ටික මොනවද දන්නවද? මේකේ මේ උඩ 60 කොටසට ඕන වෙන ටික තමයි ඔය අපි ගණනය කරන් තියෙන්නේ. මේ ටික. මේ ටික මොනවද? 60 කොටසට. ඔය ටික ලියාගන්න. තව දෙකක් විතර තියෙනවා. ඒක ඊට පස්සේ ගණනය කරමු. ටීචර් අර රැගල් උස පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? දැන් පපුව වටය 36කට වැඩි නම් කොහොමද කියලා ටීචර්? නෑ මේක අවුරුදු 12ට අඩු ළමයින්ට අද පාඩම. ළමා එකක් මේක. ටීචර්. ටීචර් අර ඉනවටට එකතු කරලා තියෙන අඟල් දෙක මොකද්ද ටීචර්? ඒ අඟල් දෙක ඔතන මේ රැලි සඳහා තමයි දාලා තියෙන්නේ අද. මැහුම් මාසිවට සයිඩ් එකට ඒව තමයි දාලා තියෙන්නේ. බුරුල ඒ ටික අපි ඉලස්ට්‍රික් එක කළා නේද ඉන්නට. ඒක නිසා. ඕක ඉතින් හදලා ගන්න පුළුවන් තව අඩු ගල එකමාරක් අඟලක් දැම්මත් ඇති ඉතින්. මේ ගවුමේ හැටියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ටීචර් මැහුම් වාසි අඟල් භාගයයි බුරුල එකමාරක්ද? නෑ මැහුම් මාසි භාගය කියන්නේ මේ ඔයා දැක්කද පැටර්න් එක? ඇඳුමේ පොඩි ඉනේ රැලි ගතියක් තියෙනවා. අන්න ඒක තමයි අරගෙන තියෙන්නේ. තව දෙනවා රැලි වලට. ඊට අමතරව තියෙන ටික තමයි ඔය තියෙන්නේ. මැහුම් මාසි අඟල් භාගය එකතු කරත් ඇති. එන්නට පොඩි ළමෙක් නිසා ලස්සනයි. පොඩි රැලි ටිකක් තියෙන බුරුලට ගත්තා. ඒ නිසා තමයි ඔය ගාන එකතු කරලා තියෙන්නේ. මේකට ඩාට් මොකුත් දාන්නේ නෑනේ අපි අද. ඒක නිසා. මං කියන්නද කවුද කතා කරන්නේ කියලා? කියන්නද? හරි නම් කියන්නේ. ඔය රමෝන නේද? ඔව් ටීචර්. මට කටහඬ හොඳට මතකයි.
ඊට පස්සේ දැන් අපි මේකට අල්ලන්නේ ෆ්ලෙයාර්ඩ් සායක්. හරි? ඒ පැටර්න් එකේ තියෙන විදිහට මම හදනවා. ඉතින් ෆ්ලෙයාර්ඩ් සායට ටිකක් රෙදි යනවනේ. ඉතින් ඕවාට ඕනනම් පුළුවන් මේක ෆ්ලෙයාර්ඩ් සාය වෙනකොට නිකන් කොටස් දෙකක් කපලා යටට අල්ලන්න පුළුවන්. මම මේ ගණනය කරන සාය උසට අනුව. නමුත් මම පැටර්න් එකේ තියෙන හැටියෙම ඔයාලට කියලා දෙනවා අද. දැන් ඔන්න අපි සාය කොටසට අවශ්‍ය වෙන මෙෂර්මන්ට් ටික තමයි ඊළඟට හදන්නේ. හරිද? එතකොට අපි දැන් ෆ්ලෙයාර්ඩ් සායක් කපනකොට ෆ්ලෙයාර්ඩ් සාය ඉන මෙන්න මේ වගේ වක්‍රාකාරයකට තමයි අපි කපන්නේ. ඉතින් ඒක නිසා අපි සාය කොටසේදී අපි ෆ්ලෙයාර්ඩ් සායකදී අපි කියනවා මේ ඉන ගණනය කිරීමේදී ඉන වක්‍රය කියලා එක හඳුන්වනවා අපි. එතකොට ලස්සන්ට රැලි ටිකක් අපිට දෙන්න ඕන නිසා මම කරන්නේ මෙයාගේ ඉන 22යි. ඉන මට 22යි. හරි? ඒ 22ට මම රැලි වලට තවත් 22ක් එකතු කරනවා. ඒ කියන්නේ තව ඉන වටා 22යි. නිකන් සායක් දාන්න මම එකක් කියලා දෙන්නම්. රෙදි අඩුවෙන් කරගන්න පුළුවන්. උතරේ ලස්සනයි ඈ. ඊට පස්සේ මෙන්න මේ 22ව දෙක එකතු නම් කීයද? 44යි. ඒ 44ම අපි 4ට බෙදනවා. 3ට. 44 අපි 3ට බෙදනවා. එතකොට අපිට එන උත්තරේ 14යි 3 කාලක් ඔන්න. අංගල් 14යි 3 කාලක්. දැන් මෙන්න මේ වගේ වෙලාවට ඔයාලට ගාන හදාගන්න අමාරු කට්ටිය ඉන්නවනම් මෙන්න මෙහෙම හදන්න. ඔන්න මම එකක් හදලා පෙන්නන්නම්. හතලිස් හතරනේ 3ෙන් බෙදන්නේ. මේ බලන්න. හරි? 44. බෙදීම 3 කියන්නේ මෙන්න මෙහෙම එනවා ඔයාලට. පේනවද? 44 බෙදීම 3 14.66666 ඔය ඉතින්. හරි? එතකොට ඔයාලා මෙන් එක දශම ස්ථානයක් විතරක් ගන්න 14.6යි. හරි? එහෙම ගන්න. එතකොට අපිට උතන එන්න පුළුවන් 14.1යි ගානක් එන්න පුළුවන් 2යි ගානක් එන්න පුළුවන් 14.3 ගානක් ඕම එනව ගණන්. හරි? ඒ ආවට පස්සේ ඔයා ටේප් එකෙන් මෙන්න මේ විදියට ඒ ගාන ලකුණු කරන්න. මේ දන්නේ නැති අය හිටියොත් කියලා කියලා දෙන්න මේ. නැත්නම් මං ගෑ ගහන එකේ තේරුම නැහැ. මේ දැන් 14යි. 14.6 කෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැක්කද? දැන් මගේ ගාන හැදුවේ 14යි 3 කාලයි. 14.6යි කියන්නේ 14යි 3 කාලයි දැක්කද? එතකොට 3 කාලේ භාගේ වනම් මනම් අමාරු නම් දැන් තේරෙනව නේද කරන්න හැටි? කැල්ලකින් හැදුවා ඒ ගානට අනුව මාක් කරන්න තේරෙන්න ඕනේ 1 දශම ස්ථානයක් තෝන. ආන්න එහෙම ගණන් හදන්න පුරුදු වෙන්න. අපහසු තැන් තියෙන කෙනෙක් වුණා. දැන් ඔය තියෙන 14යි 3 කාලේ මම ගාන තමයි හැදුවේ. හරිද? ඊට පස්සේ දැන් අපි මේකේ සායේ උස ගණනය කරන්න ඕනේ. සාය උස ගණනය කරනකොට මුළු උස තියෙනවනේ උඩ ලියලා. මුළු උස 35යි. මුළු උස 35න් අපි අඩු කරනවා 60 උස 25. 60 උස 12යි නේද? 60 උස 12. මුළු උස 35න් 60 උස අඟල් 12ක් අඩු කරනවා. එතකොට උත්තරේ එනවා අඟල් 23ක් කියලා. අපි මේකට මැහුම් මාසි අඟල් 1ක් එකතු කරනවා. ගාන 24යි. ඒ මොකක්ද ඒ අඟල? ඒ අඟල ඉනමූට්ටුවට අඟල් භාගයයි පහළ සිහින් වාටියක් නවල මහන්න භාගයයි. අන්න ඒකට තමයි ඔය මැහුම් මාසි අඟල අපි එකතු කරලා තියෙන්නේ. මේ මොනවටද? මේක සාය සඳහා. මොකක්ද ලියාගන්න? සාය සඳහා.
දැන් ওই විදිහට හරියටම ගණන් ටික හදලා ගත්තට පස්සේ අපිට චුට්ටක්වත් වරදින්නේ මිස් නැහැ. අපි නේද? අතන ඉනට උසට එකතු කරන්න ඕන ටික එකතු කරුවේ නෑ නේද? ඉන්නට උස 60 කියන්නේ 60 කෑල්ලේ 60 පොඩ්ඩක් ඉන්න බලන්න. ඔව් ඒක එකතු කරලා නෑ නේද? හරි අමතක වෙලා. ලියන්න උර සිට ඉනට උස. අර 60 සෙට් එකට. එහෙම නැත්නම් ඔයාලට මේක 60 උස කියලා හඳුන්වන්න පුළුවන්. ගාන 12යි. උරහිස මූට්ටුවට භාගයයි. ඊට පස්සේ ඉන මූට්ටුවට භාගයයි. 13යි. ආන්න එකත් ලියාගන්න. thank you ඒක මම ලියලා නැහැ. හරි. අවුරුදු 12ට වැඩි අයටත් ওই විදිහට නෑ 12ට වැඩි අයට වෙනස් වෙනවා. හරි ඇති නේද? දැන් ඉතින් ඔන්න ඔය විදිහට ගණන් ටික හදාගෙන මොකද දැන් ඔයා කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ ඔයා මහන මෙෂර්මන්ට් එක මැන ගන්න. මම දැන් මයින් හැටි පෙන්නවනේ. හරිද? ඔයා මහන මෙෂර්මන්ට් එක අරගෙන ඔයාගේ ගණන් ටික ඉහළට දාලා මම දාපු ගණන් ටිකට ඔයා ගණන් ටික ආදේශ කරන. ආදේශ කළා ඒ වගේ ගණනය කරන්න. ගණනය කළා ඊට පස්සේ මං රෙද්ද කපන විතර කපන් දෙන. මම දැන් රූප සටහන් අඳින්න යන්නේ නැහැ. කෙරින්ම රෙද්ද කපනවා. ඉස්සෙල්ලා මං සාය කොටස කපලා පෙන්නන්න. මං කිව්වනේ නිකම්ම සායක් නම් හදාගන්න ඇති කියනවා කියලා. එතකොට ඔයා මෙහෙම කරන්න. දැන් මම ෆ්ලෙයාර්ඩ් එක ගන්න කපන්නේ. ඔයා නිකම්ම සායක් කපනව නම් හරි උස මේකමයි. උස 24යි. මෙහෙමනේ ගන්නෙ. උස 24යි. මේ බලවාටි අස්වාටි හාවාටි දන්නෝනේ. මොන බලවාටි. හරි දෙපැත්තේ බලවාටි දෙක තියෙනවා. මේ පැත්තට ගන්න අඟල් 40ක් විතර. හරිනේ මේ පැත්තට අඟල් 40ක් විතර. ගොඩාක් පොඩි දුවෙක් නම් අඟල් 36ක් 35ක් ඒ වගේ ගන්න. හරි නේද? ඔන්න ඔය වගේ කොටස් දෙකක් ගන්න. මේ ඉදිරිපස නම් පිටිපසට මේ වගේ කෑල්ලක් ගන්න. කොටස් දෙකක් ඕනේ. ඊට පස්සේ මේ කෑලි දෙක ටැට්ට කොටසට අල්ලන්න තියෙන. තේරුණා නේද? මෙහෙමත් කරන්න පුළුවන් පොඩි හැඩයක් ඕන නම් ඔයාට පුළුවන් අඟල් 3ක් විතර මෙහෙම ඇතුළට ලකුණු කරලා දෙපැත්තේ මෙන්න මෙහෙම මේ ටික කපලා දැම්මනම් පොඩි හැඩයක් කරන පෙට්ටි ගතිය නැති වෙනවා ළමයට. හරිනේ? ඔහම ගන්නත් පුළුවන්. හරි දැන් එහෙනම් අපි කපමු නේද? ඔන්න දැන් මම මෙන්න මේ රෙදි කෑල්ල තමයි ගත්තේ. මම නම් මෙතන මීටර් 2ක් අරගෙන තියනවා රෙදි කෑල්ල. එතකොට ළමයාගේ හැටියට මං කිව්වනේ අවුරුදු 11ක විතර ළමයෙක් කියලා මම මහන කෙනා. එතකොට ඉතින් වෙනස් වෙන්න පුළුවන් රෙදි ප්‍රමාණය. ළමයා චූටි නම් තව ටිකක් ආරයකමාරක් විතර ඇති. ඊට පස්සේ මෙන්න මේ වගේ මම ඉස්සෙල්ලම කඩදාසියක මේක කරලා පෙන්නන්නම් ඔයාලට. ඊට පස්සේ මේ රෙද්දේ මම ස්කර්ට් එක කපලා පෙන්නන්නම්.
පැහැදිලි නෑනේ නේද? ඒක නිසා. දැන් ඔන්න මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම. අපි හිතුව මේක රෙදි කෑල්ල කියලා. ඔන්න හිතන්න මෙන්න ඔයාට තියෙන රෙදි කෑල්ල. හරි? සාය හදාගන්න. එතකොට මෙන්න මේ උඩ තියෙන්න ඕන බලවාටි පැත්ත. කියන්නේ මම රේඛා දෙකක් ඇඳලා එක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන රෙද්දේ බලවාටි දෙක. ඊට පස්සේ ඔයා දැන් මේ වගේ කෙනෙක්ට නම් මීටර් 2ක් විතර ඕන මේ මෙෂර්මන්ට් එකේ හැටියට. ඊට පස්සේ රෙදි කෑල්ල අරගෙන මේක මෙහෙම බලවාටි එක මත එක හිටනිසේ දෙකට නවනවා. දැන් මම කියන්නම් මේක නවන ප්‍රමාණය. දැන් අපි අපේ සාය උස තියෙනමනේ. සාය උස කීයද? අඟල් 24යි නේ. සාය උස තියෙනවා අඟල් 24ක්. අන්නේ 24ට අර ඉන වක්‍රයේ ප්‍රමාණය තියෙනව නේද? සාය උස ගණනය කරගත් සාය උසයි ගණනය කරගත් ඉන වක්‍රයයි දෙක මෙහෙම ලකුණු කරන්න. ඒ කියන්නේ 14යි 3 කාලයි 24යි. නේද? ලකුණු කරලා ආන්න එතනින් මෙහෙම දෙකට නවන්න. එතකොට ඔයාට අපත යන්න නැතුව ගාන්ට මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් රෙදි කෑල්ල තව දිගට තියනවා නම් අපි දෙකට නැවුවොත් අපරාධයක් නේද? මෙහෙම තිබ්බොත් නේද? ඔය වගේ ඉතුරු වෙනවා නම් මේ වගේ නැවුවොත් ලොකු විනාශයක් අපි කරන්න රෙදි කෑල්ලට. ඒක නිසා ඔයාලා අපි සාය සඳහා ගණනය කරගත් ප්‍රමාණ දෙක මේකෙ මෙහෙම ලකුණු කරන්න. ලකුණු කරලා එතනින් මේක නමන්නකෝ. එතකොට ඔයාට හරියටම එනවා. හරිනේ? ඊට පස්සේදී මේ විදියට නබලි වෙල මට දැන් දෙපැත්තටම මූට්ටු දෙකක් ඕනේ. මේක මහන්න ලේසි කරගන්න. ඒක නිසා මම වෙන්නේ මෙතනින් අල්ලලා නවනවා දැන්. මේ බලන්න මෙතන බලවාටි දෙක තියෙනවා. හරි? ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම උස්සන්න පුළුවන්. මෙතන නැම්ම තියෙන්නේ. නමල තියෙන පැත්ත. ඒ පැත්ත නෙවෙයි. මෙන්න මේ පැත්ත. නැම්ම නැති පැත්තේ මෙන්න මේ මුල්ලේ. මෙහෙම අල්ලලා මේන්න මෙහෙම මේ පැත්තට නමා ගන්න. හරිනේ? එතකොට මෙතන වෙන් වෙන් වශයෙන් ගණන් කරන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි. මේ පැත්තේ නැමිමයි තියෙන්නේ. යට තියෙනවා නැම්මකුයි ගණන් කරන්න පුළුවන් දෙකකුයි. ඔන්න මම ආයි නවල පෙන්නනවා. දැන් අපි බලවාටි එක මත එක හිටින්න මෙන්න මේ විදිහට නමා ගත්තා. නමලා මෙන්න මේ වගේ අරින්න පුළුවන් පැත්තේ මුදුන මෙහෙම අල්ලලා මේ ඉහළ බලවාටි ගෙනල්ලා මෙන්න මේ පැත්තෙන් මේ විදියට නමලා තියන්න. හරි නේද? ආන්න ඔය විදියට තමයි අපි මේක නමන්නේ. රෙදි කෑල්ල. නමලා ඊට පස්සේදී මේ මුදුනේ ඉඳලා මෙතන ඉඳලා පල්ලෙහාට අර 14යි 3 කාල ලකුණු කරනවා මෙන්න මේ වගේ. මුදුන එක තැනම තියලා 14යි 3 කාල. මම මේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ලකුණු කරන්නේ මේකේ. මේ 14යි 3 කාල මේ හැම තැනකම ලකුණු කරනවා. ලකුණු කළා මේන්න මේ විදිහට ඉන වක්‍රය අඳිනවා. හරි? ඊට පස්සේ මේ සාය මුළු උස 24 මේ ඉන වක්‍රයේ සිට පල්ලෙහාට මේ හැම තැනම 24. නැති වාට නේද? ගවුම කෙසේ වෙතත් මේ සාය වුණත් ඇති. ඉගෙන ගත්තොත් නේද? මෙතන ඔන්න. මේ තියෙන්නේ වාටිය. ඔන්න අපි ඇඳා. දැන් සාය වැඩේ ඉවරයි. දැන් මොකද කරන්නේ? අපි මේ දෙපැත්තෙන් මෙන්න මෙහෙම කපලා දානවා. කපලා දැම්මට පස්සේ ඔයාට මෙන්න මේ වගේ කොටස් දෙකක්. ඉදිරිපස පළුව සහ පිටුපස පළුව. හරිද? දැන් ඔයාලට එකපාර තේරෙන්නේ නැත්නම් මම රෙකෝඩින් එක එවනවාද? සේව් වුණාට පස්සේ පැයකින් දෙකකින් විතර දානවා ගෲප් එකට. මේක හොඳට බලලා මේ විදිහට කඩදාසි ඉස්සෙල්ලාම නමන්න. පුළුවන් අයත් ඉන්නවා අලුත් අයත් ඉන්නවා නේද? ඒක නිසා මේ විදිහට නමලා ඊට පස්සේ හිමීට රෙද්දේ කපන්න. එතකොට ඔයාට මේක හරියටම එකපාර කරගන්න පුළුවන් වෙයි. ඔන්න හරිනේ. දැන් ඔය සාය. දැන් මම මේක මේ රෙද්දේ කපනවා.
දැන් බලමු ඈ. මිස් ඕකේ 45 පළල නම් නේද එකමාරක් විතර ඇති කිව්වේ. කොහොමත් මේක නම් මම දෙකක් අරගෙන තියෙන්නේ. පොඩි ළමෙක් නම් එකමාරක් ඇති. මේක 60. ආහා. හරි මිස්. 60 පල්ල තියෙන්නේ. හරි මිස්. එතකොට මෙන්න මේ විදිහට මේ තියෙන බලවාටි පේනවනේ ඔයාලට මේ බලවාටි මේ බලවාටියේ දිගේ මම මේ පැත්තෙන් ගන්නම් උඩපොටේ මේ බලවාටියේ දිගේ අර මගේ මුළු උස කීයද 24යි. ඒ 24 මෙන්න මෙහෙම මම ලකුණු කරගෙන යනවා. ඊට පස්සේ අර මගේ ඉන ගණනය කරගත් ප්‍රමාණය 14යි 3 කාල. මම ඒකත් මේ විදියට ලකුණු කරලා අන්න එතනින් නමනවා මේක. මගේ නම් ඇත්තටම ගාන්ට වගේ තමයි මේක තියෙන්නේ මීටර 2යි ගත්තේ ඒ දෙකම වගේ යනවා මට මේක නමන්න. මේ ඔන්න ඔය විදියට ඔයා නමා ගන්න. මේ බලන්න මගේ ඉතුරු කරගන්න මට දෙයක් නැහැ. මං නිසා මේක දෙකටම නමනවා. නමුත් ඔයාලට පුළුවන් අන්න ඒ විදියට රෙද්ද නවලා කියන්නේ මං කියපු විදියට ගණන් දෙක ලකුණු කරලා එතනින් රෙද්ද නවලා ගාන්ටම මේක නමා ගන්න පුළුවන්. රෙදි අපතයන් නැති වෙන්න. මෙන්න දැන් ඔන්න ඒ විදිහට අපි නමා ගත්තා. මේති මේ රෙදි වර්ග මොකක්ද මේ? රෙදි නම් ඉතින් කම්ෆර්ටබල් පොඩි අයට නම් සාමාන්‍යයෙන් කම්ෆර්ටබල් රෙද්දක් ගන්න කප මිශ්‍ර එකක්. නේද? පොඩි අයනේ. ඕකේ මිස්. හරි. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේ බලවාට දෙක එක මතෙක ඉන්න මම දෙක කරනවල තියෙන. පේනව නේද? දැන් මේ පැත්තේ නැම්මක් තියෙනවා. ඒ නැම්ම එපා. මේ පැත්තේ තියෙනවා කැපිච්ච තැන් දෙකක්. මෙන්න දෙක. මෙන්න මේක උඩින් මේ බලවාටි දෙක මෙන්න මේ කොටස් දෙක උඩින් මෙන්න මෙහෙම ත්‍රිකෝණාකාරව තියෙනවා මේ. ඔන්නෝක තමයි නැමිලි. ඊට පස්සේ අපි මේ විදිහට මේ රෙද්ද ඔන්නෝම මේසේ උඩ එලා ගන්නවා. එක් පැත්තක් අපිට අර ත්‍රිකෝණ කොටසක් වගේ තමයි නැමිලා තියෙනවා අපේ. මේටි. මෙතන. දැන් මෙතන ඉඳලා තමයි අපි අර මිමි ටික ලකුණු කිරීම ආරම්භ කරගන්න ඕනේ. උන්නොහම ඕකේ එලා ගන්න. හරිනේ? ඊළඟට දැන් මගේ අර ඉන වක්‍රය ඒ ගණනය කරගත්තු ප්‍රමාණය මම මේ මුදුනේ ඉඳලා මගේ 14යි 3 කාලයි නෙමෙයි බලන්න. මෙන්න මෙතන ඉඳලා 14යි 3 කාල. එහෙම දිගටම මෙතන හොල්ලන්නේ නැහැ. මෙතන එකම ගානට තියන්න. ඔන්නෝම ලකුණු කරා. ඊළඟට මේ අපි යන්නේ ඉන වක්‍රය. දැන් මම මෙතනින් ඉස්සෙල්ලා කපලා දාලා ඉන්නවා. මොකද මේසෙ මදි නේ කිහින්දා. හරි. ඊළඟට මේක මෙතනින් කපනවා. ඉන වක්‍රයෙන් කපනවා. හරිද? කපලා ඊට පස්සේ දැන් මේකේ ලකුණු කරන්න ඕනේ මේ වක්‍රයේ සිට පල්ලෙහාට අපි ගණනය කරගත් මුළු උස 24යි. දැන් මං 60 ගත්ත නිසා මේ පැත්තෙන් මේ ඉතුරු වෙලා තියෙන්නේ මේ ගොඩක්. මට මොකද 60ටත් එපා. 60ටයි අත් දෙකටයි ඕන නිසා මෙහෙම තියලා මේකේ 24 මෙතන ඉඳලා මෙහෙම පහලට අපේ අර 24 ප්‍රමාණය මේකේ ලකුණු කරනවා.
හරි. දැන් ඊළඟට අපි ඒ තැන් ටික එකට යා කරලා මේ වාටිය. අපි මේකට වාටිය වක්‍රය කියලා කියනවා. ඔන්න ඇඳගත්තා. ඇඳගෙනලා දැන් අපි මේක කපනවා. කැපුවා. දැන් බලන්න. අපි දිග හැරලා බලමුකෝ. දැන් මට නම් මේ මං හරි අමාරුයි මේක කන පිටයි හොඳ පිටයි හොයාගත්තේ. ඒක නිසා පොඩි මාක් පාරක් දාන්න නැත්තම් මායි හොයන්න බෑ මහනකොට. කන පිට. මේ බලන්න මේක දිග ඇරියා. මේ තියෙන්නේ. ඔන්න සාය. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම කොටස් දෙකකට තියෙන්නේ මේ ෆ්ලෙයාර්ඩ් සාය ඔය දෙපැත්තේ මූට්ටු වෙන විදිහට මං කැපුවේ මේ ඔය තියෙන එකක් මේ තියෙන අනික දැන් වැඩේ හරි එක ඊට පස්සේ අපි 60 කොටසයි අත් දෙකයි තමයි කපා ගන්න තියෙන්නේ දැන් මේකේ පොඩි අර මලක් තියෙනවනේ ඉතින් මට හිතෙනවා මේක එච්චර හොඳට පේන එකක් නෑ කියලා මම කඩදාසියක ඇඳලා පෙන්නනවා ඉස්සර වෙලා. පෙන්නලා අපි ඒක තියලා කපමු. ඔයාලා කඩදාසි ගන්න ඕනේ නෑ. හරි නේද? කඩදාසි චූට්ටක්වත් ගන්න එපා. මේකේ කඩදාසි නැතුව කරන ක්‍රමය තමයි මම කියලා දෙන්නේ. පේන එකක් නෑ කියලා මේකේ මම මේ අඳින්නේ. දැන් බලන්න ඔයාලා මෙහෙම රෙදි කෑල්ල ගන්න. හරි රෙදි කෑල්ල අරගෙන බලවාටිය තියෙනවනේ බලවාටිය මේ තියෙන්නේ කියලා හිතන්න. ඔය බලවාටිය. ඊට පස්සේ ඔයා ගණනය කරගත් රැගල් දිග දැන් මගේ 8යි. ඒ රැගල් දිගට රැලි වලට අඟල් 1/2ක් විතර එකතු කරන්න. රැගල් දිගට මොන මම බලන්න මං කරන හැටි මගේ රැගල් දිග 8යි. ඊට පස්සේ මම මේකට රැලි වලට අඟල් 1/2ක් විතර එකතු කරන ඔයාලත් අඟලක් 1/2ක් විතර එකතු කරන්න ඔකුවට ඕනේ නැහැ. ඊට පස්සේ ඕන්න ඔතනින් ඔයා රෙද්ද නමන්න. මේ රෙදි පිරිමහල කපන විදිය හරි අපත යන්නේ නැහැ. මේන්න මෙහෙම නමන්න. ඔයාට එක සැරේම 60 කොටස් දෙකම කපලා ගන්න පුළුවන් මේ රෙදි කෑල්ල හතරට නැවුවොත්. දැන් මම එක කොටසක් කපනවා ඊට පස්සේ පෙන්නන්නම් අනිත් එක හරි ගස්ස ගන්න හැටි. මම කඩදාසියනේ කපන්නේ. ඔන්න ඔහම නමා ගන්න. නමලා ඊට පස්සේ අපි අර රැලි වලට එකතු කරපු අඟල් 1/2 ප්‍රමාණය. මේ පැත්තෙන් මේ නැම්මේ ඔයාගේ රෙද්දේ නැම්මේ ඉඳලා මෙහෙම ඇතුළට ලකුණු කරා. ඇතුළට ලකුණු කරලා ඒ හරහා සිරස් රේඛාවක් අඳින්න. මෙන්න. දැන් ආන්නේ රේඛාව ඉඳලා තමයි අපි අපේ ගණනය කරගත් මිමි ටික ලකුණු කරන්න ඕනේ. කීයද උරහිස තියෙනවා? අඟල් 6ක්. නේද? එතකොට අපි ඔයා මෙන්න මේ විදිහට හරස් රේඛාවක් අඳින්න. හරස් රේඛාවක් ඇඳලා මේකේ ලකුණු කරන්න ඔයාගේ උරහිස ගණනය කරගත් ප්‍රමාණය මේ රේඛා ඇඳලා තමයි ඔක්කොම ලකුණු කරන්නේ. මෙහෙට ගන්නෑ. ඔන්න මගේ 6යි. ඊට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට අපි 1යි කාලයි ලකුණු කරන්නේ පොඩි අයට අපි ලකුණු කරන ප්‍රමාණය. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි පහත් කරපු උරහිස් රේඛාව අඳිනවා. ඊළඟට ඒකත් ලකුණු කරනවා මෙන්න මේකේ ලකුණු කරපු ගාන මගේ 6යි. මම ඒක ලකුණු කරනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ රැගල් උස තියෙනවා අඟල් 6/2. මෙතන මුදුනේ ඉඳලා 6/2 ලකුණු කරනවා. ඊට පස්සේ මම රැගල් රේඛාව අඳිනවා. ඒ හරහට ඔය මෙන්න මේ රේඛාව උඩින් වගේ මේ අඩුවල දාරේ තියන. එතකොට කෙලින් රේඛාවක් ඇඳ හැකි. ඔන්න ඔහම අඳිනවා රැගල් රේඛාව. ඇඳලා කීයද රැගල් දිග? ලකුණු කරනවා 8යි. බලන්න මම හරියටම කඩදාසි නවල ගත්ත නිසා අපත යන්නේ නැතුව එන හැටි දැක්ක නේද? ඔයාලට රෙද්ද මේ විදිහටම නවල ගන්න පුළුවන්.
ඊට පස්සේදී අපි පොඩි ළමයෙක්ට සාමාන්‍යයෙන් අඟල් දෙකක් දෙකමාරක් විතර මෙතන ඉඳලා ඉස්සරහට ලකුණු කරනවා. ඉතින් සමහර පොඩි ළමයින්ගේ හැටියට තමයි. වයසේ හැටියට අපි සාමාන්‍ය වැඩි හිටියන් 3ක් ගන්නවා. පොඩි අයට දෙකමාරක් දෙකක්, ෂූටිම නම් එකමාරක් ඒ වගේ ගන්නවා. මම ගන්නවා මෙතනට දෙකක් පමණ. අන්න එතන ඉඳලා තමයි අපි ගණනය කරගත් 60 උස. ඊනට උස අන්න ඒක 13යි. ඔන්නෝම ලකුණු කරා. ලකුණු කළා ඒ හරහට ඉන රේඛාව ඇඳා. ඊට පස්සේ අපි ගණනය කරගත් ඉනවට. ගණනය කරගත් ඉනවට මගේ 7මාරයි. මං ඒක මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට ලකුණු කරනවා 7මාර. ඊළඟට මෙන්න මේ විදියට අංශය අඳිනවා. මෙතනින් අඟල් භාගයක් උස්සලා මෙන්න මේ මැද හරියට මෙහෙම ගන්නට ඇඳ ගන්නවා. නැත්තම් ගවුම එල්ලෙනවා දෙපැත්තේ. ඊට පස්සේ අපි මේකේ කර ඇඳ ගන්න ඕන. කර අඳිනකොට අපි දැන් අපි මේක සාමාන්‍යයෙන් උරීස් නැති එකක් නේද? එහෙම නෑ. ඉතින් ඇත්තටම ඒ වුණාට ඒවත් අපි හදලා ගන්න ඕනේ. දැන් මම මෙන්න මෙතන ඉඳලා කර ගැඹුර ලකුණු කරන 3මාරයි. එතකොට මේ අත්කට අඳිනකොට මෙන්න මේ විදිහට ලම්බකව මෙන්න මෙහෙම මෙතන ඉඳලා උඩ එක නෙවෙයි මෙතන ඉඳලා පල්ලෙහාට ටේප් එක තියලා මේකේ මැද හොයන්න ඕන. මැද හොයන්න නම් අපි මෙන්න මේ විදිහට මේ ටේප් එක නමනවා. නමල මැද හොයනවා මධ්‍ය ලක්ෂ්‍ය. එතන ඉඳලා අඟල් භාගයක් ඇතුළට ගන්නවා. අරගෙන මෙන්න මේ විදිහට මේ කොනයි මේ අඟල් භාගය අතරට අඩි රූල තියලා මේන මෙහෙම රේඛාවක් අඳිනවා. ඇඳලා මේ මැද හරිය ඉඳලා මෙන්න මෙහෙම අත්කට වක්‍ර කරලා ඇඳ ගන්න. හරිනේ. ඊට පස්සේ මේ මොකද්ද මේ කර ගැඹුර 3මාර ලකුණු කරපු තැන. ඒ හරහට මම මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා. මෙතෙන්ට මදි. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක දාන්න අඟලක මැහුම් මාසියක් තියෙනවා. ඔයාලා අඟල් භාග ඉලාස්ටික් එකක් තෝරගන්න. අඟල් භාග ඉලාස්ටික් එක දාන්න අපිට අඟලක මැහුම් මාසියක් ඕනේ. මෙන්න මේ වගේ උඩට අඟලක මැහුම් මාසියක් අපි තියා ගන්නවා. ඔන්න. දැන් අපි මේකේ 60 කොටස ඇඳලා ඉවරයි. හරිද? දැන් අපිට තියෙන මේක කපා ගන්න. දැන් රෙද්දම කියලා හිතන්න. මෙන්න මේ විදිහට මං කඩදාසි යන්නේ අර චුට්ටක් මල් ගතියක් තියෙන නිසා පැහැදිලි නෑ. මේන මේ විදිහට දිගටම කපන්න යන්න එපා. ඉස්සර වෙලා මෙන්න මෙතනින් කපා. මිස් 13 අවුරුදු 13 ළමයෙකුට හොම බෑද ওই මිමි වලට? කෙට්ටු නම් ගොඩක් කෙට්ටු නම් පුළුවන්. පපුව එහෙම ටිකක් විශාලත්වයෙන් වැඩි නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි මිස් thank you. යන්නේ වෙල්කම්. ඊළඟට මෙන්න මේ විදිහට මෙතනින් මෙහෙම නමා ගන්න. මෙතනින් නමලා මේ ගානටම මෙහෙම කපා ගන්න. මේ පොඩි හැඩයකුත් තියෙනවා මේ පේනව නේද? මෙහෙම නමලයි කපන්න නැත්තම් මහද්දී අපහසුයි. කොච්චර කැපුවත් වෙරන්නේ මහන්න බැරි නේද? මහන්න පුළුවන් විදිහට කපා ගන්න අපි දැනගන්න ඕනේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ 60 කොටස. දැන් මේ වගේ තව කෑල්ලක් අපිට ඕනේ පිටිපස පළුවට. දැන් මං කඩදාසියේ මතත් අඳලා පෙන්නන්නම්කෝ. හරිද? මේක ඊට පස්සේදී අපි කරන්නේ රෙදි කෑල්ල අරගෙන අපි මෙන්න මෙහෙම මේ ප්‍රමාණයට නැවුවම ඇති. මේ රැලි ටික ඕනේ නැහැ. මේ ටික තියෙන්නේ. මේ ප්‍රමාණයට මේක තිබ්බම ඇති. මෙන්න මෙහෙම මේ ටික නමලා දාන්න. මේකත් ගත්තර කමන්නේ රැලි ගොඩක් එනවා හැබැයි. කැමති නම් ඒ ටිකත් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තියා. මේ රැලි ටික ඇතුළට නැවුවා. නවලා ආන්නේ ප්‍රමාණයට මේක මෙහෙම නමා ගන්න. රෙද්ද. මෙහෙම නමා ගන්න. රෙද්ද මෙහෙම නමලා ඊළඟට මම මේක මෙහෙම කෙලින් හැඩේ. කියන්නේ මේ ඇද ටික කපලා දාන්න. මෙන්න මෙහෙම
මේ කඩදාසියේ නැම්මට අඩිරූල තියලා මේ විදියට රේඛාවක් අඳිනවා. ඇඳලා මම ඒක කපල ඉවත් කරනවා. ඊට පස්සේ දැන් ඔයාට මතකද අපි අඟලක මැහුම් මාසිය තිබ්බ මෙතනට? ආන්න ඒකම මෙතෙන්ටත් තියන්න ඕනේ. එන්න අඟල. අඟලේ මැහුම් මාසිය තියලා මේ බලවාටිය පැත්ත මේ බලවාටිය. අඟලේ මැහුම් මාසිය මෙහෙම තියලා අත දිග කීයද? 6යි. මේකේ ඉඳලා පල්ලෙහාට අත දිග 6. අපි ගණනය කරේ නෑ ඒක නේද? මෙහෙම ලකුණු කරනවා. 6 ලකුණු කළා අපි එතනින් මෙහෙම රේඛාව අඳිනවා. ඇඳලා පල්ලෙහාටත් ඉලාස්ටික් එකක් දාන්න නිසා පල්ලෙහාටත් අඟලක මැහුම් මාසියක් තියෙනවා. ඔයදී දැන් මේකේ ප්‍රමාණය තමයි තියෙනවන පළල. හරි නේද? දැන් අපි මේ කොටස කපා ගමු. මේනොත් දෙකක් ඕනේ. හරිනේ? මේ මොකද්ද බලවාටි පැත්ත. ඊට පස්සේ මේකේ පළල මෙන්න මේකේ රැලි නැති ටික ගත්තම ඇති. ඊට පස්සේ ඉහලින් අඟලයි පහලින් අඟලයි තියෙනවා තියලා මේ වගේ රෙදි කොටස ඔයා කපා ගන්න. මේ අත. ඊට පස්සේ මෙන්න මේක ගෙනහිල්ලා මෙන්න මෙතනින් තියන්න. මේ. ඔයටි. කොහොම ගානට මේ රේඛාව හම්බෙන විදියට ඔන්නෝම එලා ගන්න. එලලා මෙන්න මේ ප්‍රමාණය මේකෙ මෙහෙම අඳින්න. මේ අත්කට. ඇඳලා ඉවරලා මෙන්න මෙතනින් අඟල් භාගයක් විතර ඇතුළට ලකුණු කරලා මෙහෙම රේඛාවක් අඳින්න. ඇඳලා මේ මොනවද එතකොට මේ වාටිය පැත්ත නේද? වාටිය පැත්ත නමන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තත් නමන්න ඕනේ. මේ මහන්න පහසු වෙන්න කපන විදිය තමයි මේ කරන්නේ. නැත්නම් ඔහි කපලා දාන්න පුළුවන්. ඕන. ඊට පස්සේදී මම මෙතන ඇඳිලා නැහැ. මෙන්න මේ විදියට අත් කට කපලා දානවා. මේ තියෙන්නේ මේකේ අත. එතකොට මේකෙන් කොටස් දෙකකුත් අපිට ඕනේ. ඔච්චරයි ඉතින් කඳ කොටස් මේන් දෙකයි කපා ගන්න තියෙන්නේ. හරි නේද? දැන් ඔයාලා මේ කඩදාසි චූට්ටක්වත් ගන්න එපා. රෙද්දෙම ඇඳලා කපන්න. බය වෙන්න එපා රෙදි කපන්න. හරිද? කඩදාසි වල ඇඳ ඉන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මගේ අර ඉතුරු කෑල්ල මේ මගේ ඉතුරු කෑල්ල තියෙන්නේ. දැන් එතකොට අපි බලමු මේකේ ඇති තැනක් බලලා තමයි කපා ගන්න වෙන්නේ. මෙන්න මේ හරියෙන් කපන්න පුළුවන්. මේ බලවාටි පේනවනේ ඔයාට. මේ තියෙන්නේ බලවාටි. මේ බලවාටිය මෙන්න මෙහෙම අපිට මෙතනින් මේ රෙද දෙකට නවල තියෙන්නේ. ඒ තිබ්බ හැටියට නවල තිබ්බ හැටියෙන් තමයි මම මේ තියලා තියෙන දිග ඇරලා නැහැ. මේ තියෙන සාය කපු පැත්ත. මේ. දැන් මම මෙන්න මෙතනින් මේ කොටස් දෙක කපා ගන්න හදන්නේ. මේ තියෙන්නේ. ඇතිනේ මට. තැන ඇති හොඳටම. ඒක නිසා මම මෙන්න මෙතනින් මෙහෙම දෙකට නමා ගන්නවා. කොහොම හරි ඔයාලා බලවාටියේ තියෙන පැත්ත ඔළුවේ ඉඳලා කකුල් දෙක පැත්තට තියෙන එක තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ සිරස් අතට. ඔන්න ඔහොම තියලා මම මේ කඩදාසියෙම තියලා කපනවා. මොකද බොරුවට ආයෙ සැරයක් මහන්සි වෙන්න ඕනේ නැහැ නේ. ඔයාලට තියෙන ඔන්න ඔහොම තියලා මේක රෙද්දෙම අඳින්න. ඔන්න ඔහම තිබ්බා. මම දැන් මේක කපනවා. ඊළඟට මෙතනින් මෙහෙම මම ඕපන් කරනවා.
ඔන්න තියෙනවා. හරිද? දැන් මම මේකෙත් පොඩ්ඩක් කන පිටපැත්ත මෙහෙම මාක් කරගන්නවා. මට මහන්න හොයාගන්න ලේසි. මේ තියෙන මොකද්ද දැන්? 60 කොටස් 2. ඊළඟට ඒකත් හරි. දැන් මේ අත් දෙකනේ තියෙන්නේ. නේද? මේකෙත් තනින් මං දෙකක් කපා ගන්නවා. ඔයාලට මෙහෙම එකපාර කපන්න බැරි නම් එක අත කපන්න. දැන් මට කඩදාසියෙන් දින්ද ටක් ගාලා එකපාරම ගත්තා මම. ඒ නැතත් හතරට නවල ගන්න පුළුවන් කඩදාසියේ නැත. මෙන්න මෙහෙම තිබ්බා. ඉතින් ඔන්න අත් දෙක මම මේකෙත් පොඩ්ඩක් කන පිටපැත්ත පොඩ්ඩක් මෙහෙම මාක් කර ගන්නවා. ඊළඟට මෙන්න මේවා. මේ තැන් අපිට හරියටම පොඩ්ඩක් කට් මාකයක් හරි දාලා තියාගත්තා නම් අපිට ඒ තැන් වලින් හරියට මැහුමාසිය නවන්න පුළුවන්. ඔන්න. දැන් මේ තියෙන්නේ අපේ අත් කොටස් 2. ඔය. දැන් බලන්න මම ඔයාලට පෙන්නන්නම් මගේ රෙදිමීටර් දෙකෙන් මට ඉතුරු වෙච්ච ටික. ඒතකොට ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් 60 පල්ල රෙදිමීටර් දෙකෙන් මෙන්න බලන්න. මේ තියෙන්නේ මට ඉතුරු වෙච්ච පොඩි ප්‍රමාණය. ඊට පස්සේ අර උඩින් මෙන්න මේ පොඩි කෑල්ල ඉතුරුණා. ඔන්න ඔච්චර තමයි ඉතුරුනේ. හරිද? දැන් එහෙනම් අපි මහමු නේද? දැන් මහන්න තියෙන්නේ. ඊළඟට මට තව එකක් කියන්න බැරි වුණා. ඒක තමයි අපි ඉලාස්ටික් එකක් දානවනේ දැන් මේකට. මේ වටේට ඉලාස්ටික් එකක් දානවා. නන්නේ ඉලාස්ටික් එකේ දිග තීරණය කරගන්න හැටි මං කියන්නම් ඔයාලට මෙන්න මෙහෙමයි. ඉලාස්ටික් එකේ දැන් ඔයා ගන්න මෙන්න මේ අඟල් භාග ඉලාස්ටික් එක. එහෙම නැත්නම් මේ තියෙන බේබි ඉලාස්ටික් එක. පොඩිම නම් බබා එයාට මේ බේබි ඉලාස්ටික් එකෙන් අතාගට ඉලාස්ටික් දාන්න පුළුවන්. කරට දානව නම් භාගෙම දාන්න. මේ අඟල් භාග ඉලාස්ටික් එක මේක කර වටේට ප්‍රමාණය හදා ගන්නකොට මෙන්න මෙහෙමයි තීරණය කරගන්නේ. අපේ මේ උරීස මුදුනේ ඉඳලා අඟලක් 5කින් ටේප් එක වටේ දාලා මනින්න ඕන. හරිද? මෙන්න මෙහෙම අඟලක් පල්ලෙහෙන් අඟලක් වගේ මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම වටේ දාලා මනින්න. මේ මැනලා ඊට පස්සේදී ඔයා ඒකෙන් අඩු කරගන්න අඟල් 4ක් හෝ 5ක්. ඉලාස්ටික් එක ගොඩක් ඇදෙන සුළු නම් 5ක් අඩු කරන්න. ඉලාස්ටික් එක හොඳ තත්ත්වයක නම් 4ක් අඩු කරන්න. දැන් මම මේකට මගේ ප්‍රමාණය මම මැනලා තියාගත්ත කලින්. ඒ ප්‍රමාණය තිබුණා අඟල් 30ක්. 30ක් තිබුණා. එතකොට ඒ 30න් මම අඩු කරනවා 4ක්. මේක තියා හොඳ ඉලාස්ටික් එකක්. ඒක නිසා මම 4ක් අඩු කරනවා. 30න් 4ක් අඩු කරගෙන අඟල් 26ක් නේ. අන්න. එතකොට මම මේකෙන් මේ කරවටේට දාන්න අඟල් 26ක ඉලාස්ටික් එකක් කපා ගන්නවා. Excuse me teacher. අපට රෙකෝඩින් දෙනවද මේකේ මං ජොයින් උනේ චුට්ටක් පහුවෙලා බබා ස්කෝල් දාන්නේ. දානවා ගෲප් එකට දාන්න. ඔව්. හරි teacher thank you. welcome. ඔන්න 26 ළඟින් මං කපා ගත්තා. ඊට පස්සේ ඔයාට දැන් මේකේ අත අග වා මෙතෙන්ටත් ඉලාස්ටික් එකක් ගහලා තිබ්බා නේද? මේ තියෙන්නේ මේ අකරට දාන්න ගත්ත එක මම. අත අගට ඉලාස්ටික් එක තිබ්බ ඔයාට ඒ ඉලාස්ටික් එක දාන්න ඕනේ නැත්නම් ළමයි වැඩි ඉලාස්ටික් එහෙම මෙහෙන් ගහලා අඳින්න කැමති නැති අය ඉන්නනේ. ඒ නිකන් තියන්න. හීනි වාටියක් මල් නිකන් තියන්න. කමන්නේ. ඒක ලස්සන මෝස්තරයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් දැන් බබාගේ අත අග අත දිග 6 නම් ඒ වටේ
වටේ චුට්ටක් මැනලා අන්නේ ගානට මිලස්ටික් එක ගන්න. ඒවට මෙන්න මේවත් හොඳයි. ළමයි හිර වෙලා අඳින්න කැමති නෑනේ. මේ වගේ දෙකක් දාගත්තත් හොඳයි. හරිනේද? චුට්ටක් ඒක අත අග පොඩ්ඩක් මැනලා ගන්න. මට මතකත් නෑ අතක් කීයක් තියෙනවද මම ලියා ගත්තා. බලමු. 8ක් තියෙනවා. මම 8ක් ගන්න. මේ බේබි ලස්ටික් එකෙන් ගන්නවා. අඩු කරන්න ඕනේ නෑ. පොඩි අයනේ. මේ මෙහිම අත් දෙකක් තියෙනවානේ. ඔන්න මම කොටස් දෙකක් කපා ගත්තා. වැඩේ හරිනේ දැන්? දැන් හරි දැන් අපි මහමු එන. දැන් අපි ඉස්සර වෙලාම කරන්නේ 60 කොටස් දෙකට අත් කොටස් දෙක කියලා සම්බන්ධ කරගන්න. මෙන්න 60 කොටස් දෙක. දැන් මේක අරගෙන මේන මේ මිස් හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහනේ. මිස් හෙන්නේ මිස් දැන් අපි මිස් ඇහෙන්නේ නැහනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට අපි ගත්ත එක 60 කොටසක් අරගෙන අත් කොටසක් ගත්තා. මේ තියෙන්නේ අත් කොටස, මේ තියෙන්නේ 60 කොටස. මේක අරගෙන මෙන්න මේ අත්කට මේ තියෙන්නේ. ඔන්න අත්කට. මේ අත්කට එකට එක මූට්ටු කරන මේ බලන්න. මේ අත පොඩි එක 60 කොටස ලොකු එක. තේරෙනවනේ? මෙන්න මෙහෙම තියලා මෙතනින් මෙහෙම අත්කට මහන්න ඕනේ. අඟල් භාගයයි මැහුම් වාසිය. මෙහෙම ගන්නට තියලා ඔයා මේක භාගෙට මහන්න. හරි. මෙතන. ඊට පස්සේ මෙහෙම දිග ඇරියට පස්සේදී මේක මේ අත මේ තියෙන අත. හරි? මේ අතට අර අනිත් 60 කොටස තියෙනවා. මේ මෙන්න මේක මෙහෙම තියෙනවා. මොකද අත්කටට මූට්ටු කරන්න තියෙන්නේ. ඒතර කඳ කොටස් දෙක මූට්ටු කරාට පස්සේ දෙපැත්තෙන් තියෙනවනේ අත් කොටස් දෙක. අනිත් ඊට ප්‍රතිවිරුද්ධ දෙපැත්තෙන් තියෙනවනේ. ඊළඟට අපිට තව අත් කොටසක් ඉතුරු. මේ බලන්න. මේ අත අල්ලලා තියෙන්නේ මේකට මේ අත මේ කඳ කොටස් දෙක තමයි මේ දෙපැත්තෙන් ඔයාලට පේන්න තියෙන්නේ. මේ දෙක. ඊට පස්සේ මම මේ අනිත් අත් කොටස අරගෙන ඒකේ හොඳ පිට මෙන්න මෙහෙම තියනවා. මේ හොඳ පිට තියලා ඒ අත් කටත් මහනවා. මේ වගේ අපි අත් කටවල 4ක් තියෙනවා. ඒ 4ම මහ ගන්න ඕනේ. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අන්තිමට කියන්න මම චූටි කඩදාසියක් අරන් හදලා පෙන්නන්නම්. අර කඩදාසියත් ටිකක් ලොකුයි මේ විදියට මේ අත්කට අන්තිම අත්කට මෙහෙම මූට්ටු කරනවා අපි.
මේ බලන්න. මෙන්න මේ විදියට අපි මැහුවට පස්සේ මේක එනවා. දෙපැත්තේ තියෙනවා කඳ කොටස් දෙක. මේ දෙපැත්තේ තියෙනවා අත් කොටස් දෙක. මම හිතන්නේ දැන් තේරෙන්නේ නැති. ඊට පස්සේ අපිට මෙන්න මේ කරනේ දැන් තියෙන්නේ මේ කර. අනේ ලොකු තදියට තියෙන මේ කර. මෙන්න මේ කර අපි මහන්න ඕනේ. කර මහනකොට අපි අඟල් භාගයක ඉලස්ට්‍රික් එකක් රිංගවන්න පුළුවන් විදිහට මහන්න ඕන. ඉතින් ඒකට අපි අඟලක මැහුම් මාසියක් තියාගෙන තියෙන ඉහළට. එතකොට ඔයා මුලින්ම අඟල් සාමාන්‍යයෙන් අඟල් භාගයට වැඩි චුට්ටක් අඩුවෙන් නමන්න. නවල ඊට පස්සේ අඟල් භාගයට තව චූට්ටක් වැඩියෙන් තියලා දෙවෙනි සැරේ නමන්න. එතකොට හොඳ ඉලස්ට්‍රික් එක හොඳට පාස් කරන්න ඉඩ තියෙනවා. මේ කොහොම හරි අඟල වැය වෙන විදිහට මෙන්න මෙහෙම නවල තියලා කර වටේ ඔයා මහගෙන යන්න ඕන. මේ අත් කටවල් ළඟින් මහන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රැලියෙන්නේ නැහැ. අපිට ලස්සනට මේක මහ ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ. මේන මේ. කාන්ට හරවල ගන්න පුළුවන්. දැන් මේක මහන්න ආරම්භ කරපු තැනට මේ ඇවිත් තියෙන දැන් ටිකක්. එතකොට අපි මේක අවසන් කරන්නේ මැස්ම මෙන්න මෙතනින් අඟලක් විතර තියන්න ඉඩ. හරිද? අඟලක් එකහමාරක් විතර ඉඩ තියලා ඉලස්ට්‍රික් එක දැන් පාස් කරන්න එපයි. ආන්න. කොහොම පොඩ එක තැන මහලා මේක නමත්ත ගන්න. ඕන දැන් අපි කර වටේම තමයි ඔය මහගත්තේ. දැන් අපි කර වටේට දාන කපාගත්ත නේද මෙන්න මේ වගේ පටියක් අඟල් භාගේ. ඉලස්ට්‍රික් පටියක්. ඒකට අපි 60 කටුවක් මෙහෙම දා ගන්නවා. 60 කටුවක් දාගෙන අපි අර ඉඩ තිබ්බ තැන. අන්න එතනින් මේ 60 කටුව ඇතුල් කරලා කර වටේම මේක පාස් කරගෙන එන්න ඕනේ. දැන් ඔයාට මේක ඕනනම් ඉලාස්ටික් නූලකින් උනත් මහන්න පුළුවන්. මෙන්න. දැන් අපි අර ඉලාස්ටික් එක පාස් කරපු තැනින්ම පාස් කරන පටන් ගත තැනින්ම ඉලාස්ටික් එක අපි එළියට ඇදලා ගන්න ඕනේ. මේ තින් මෙහෙම එළියට ඇදලා ගත්තා. අරගෙන ගැට දාන්න එපා ලිහිලා යනවා. මෙන්න මෙහෙම මේකේ මෙහෙම අඟල් භාගේ මෙහෙම ක්‍රොස් වෙන්න තියන්න. තියලා මේක මැෂින් එකේම එහෙට මෙහෙට ටිකක් සවිමත්ත මැහෙන විදිහට මහන්න.
ওই විදිහට මහලා ඊට පස්සේ මේක ඇතුළටම අපි රිංගවලා දාන්න ඕන. මෙහෙම. මොනෝම ඇතුළටම රිංගෙව්වා. රිංගවලා ඒ හිඩසත් අපි මහනවා. හරි. මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට මෙහෙම ටිකක් ඇද්දට පස්සේ මේ කරේ රැලි සමානව වටේ විහිදෙනවා. මේ බලන්න. මේ මේ ඔන්න තියෙනවා. දැන් මේ අත් කටවල් මේ බලන්න මේ අතක් මේ පැත්තේ තියෙන මේ අතක්. දැන් එතකොට අපිට මේකටත් අර ඉලාස්ටික් එක දාගන්න ඕනේ මේ. දැන් මම මේ චූටි එකක් ගත්තේ. ඔයාට ඕනම් මේකට භාගික දාගන්නත් පුළුවන්. අර විදිහටම කර මහපු විදිහටම අපි මේකෙත් අඟලක් තිබ්බන්නේ නේද? ඒ අඟල තිබ්බනම් වැය වෙන මහන්න ඕන. මෙන්න මේ විදිහට අපි අඟල් භාගේ වගේ නමලා මෙන්න මෙහෙම මේක මහනවා. මේ කන පිට පැත්තෙන් තමයි මම මහන්නේ. කන පිට තමයි උඩට තියාගෙන තියෙන්නේ. ඊළඟට මේකේ අනිත් අත් කට. අපිට නිකන් මෝස්තරේ නේද? ලොකු දෙයක් වගේ පේනට එහෙම නෑ. හරි ලේසි. දැන් මේක ඔය මෙෂර්මන්ට් එක අරගෙන මැහුවට මේක දැන් තව ටිකක් ලොකු ළමයට නම් මේක අඳින්න පුළුවන්. මොකද ඉලාස්ටික් දාලා තියෙන්නේ. අපි ටිකක් ලොකුවට රැලිත් දාලා අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක අවුරුදු 12 ළමයට උනා දැන් මේ 11ට මහන කෙනාගේ එක 12 ළමයට උනත් අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ අර විදිහටම මේ විදිහට පාස් කරනවා ඉලාස්ටිය. කොහොම තියලා ඇතුළට ඇදී යනවට මෙතනින් චුට්ටක් මෙහෙම ටැග් කරගන්න මහන එක තැන. ඊට පස්සේ මේක මෙහෙම එළියට ගන්න. මෙන්න මෙහෙම එළියට ගන්න. එළියට අරගෙන එතනිනුත් පොඩ්ඩක් මහන්න. එතකොට අපි අංශ මහ ගන්නකම් මේක ඇදී යන්නේ නැතුව එහෙමම තියනවා. ඊට පස්සේ අනිත් පැත්තට අපි ඉලාස්ටික් එක දානවා. ඔන්න හරි. දැන් අත් දෙකත් හරි මේ. ඒකත් හරි. ඊට පස්සේ දැන් අපිට ඉන්නට ඉලාස්ටික් එකක් කපන්න බැරි වුණා. එකක් කපා ගමු අපි මහලා. ඉන මුට්ටුව දාලා කපමු. දැන් අපිට මේකට ස්කර්ට් එක අල්ලන්න තියෙන ස්කර්ට් කොටස් දෙක. එතකොට ඒක පොඩ්ඩක් අපි දුර මැස්මෙන් ඉන පැත්ත පොඩ්ඩක් මහගෙන ඉන්න. අපි ගැද කරන්න එපායි. ඉතින් ඔයාට මේකට ගැදරින් පුට් එකක් උනත් පාවිච්චි කරන්න නම් පුළුවනි. මෙන්න මේ විදිහට මේ ඉන වක්‍රය ඉන පැත්ත නම්බර 5ට දානවා මැෂින් එක. දුර මැස්මට දානවා. දාලා මෙන්න මේ වගේ අපි බොරු නූලක් මහ ගන්නවා.
ඊළඟට අපි මේක සාමාන්‍ය මැස්මට දාගත නම්බර 3. දාගෙන දැන් අපි මේකේ මෙන්න මේ මැද මේ 60 කොටසේ ඉන පැත්තේ මෙහෙම දෙකට නවලා මැද හොයනවා. මැද හොයලා සාය කොටසෙත් මැද හොයනවා. එහෙම දෙකට නවලා මැද හොයනවා. කට් මාක් එකක් දැම්මා. දාලා ඊට පස්සේ මෙන්න මේ 60 කොටස මේ විදියට තියා ගන්නවා. තියලා සාය කොටස මෙන්න මෙහෙම තියාගන්න. දැන් මේකේ ලොකු රැලි ප්‍රමාණයක් නැහැ. නමුත් ඉතින් ටිකක් තියෙනවා. එතන මම කරන්නේ ඉස්සෙල්ලම මේ ඉන මුට්ටුව දාන්න හදන්නේ හොඳ පිට ඇතුළට තියලා තියෙන එකමත් එක. අඟල් භාගෙට අපි ඉන මුට්ටුව දාන්න ඕනේ. මෙන්න මේ වගේ මම ඉස්සෙල්ලම මේක මැෂින් එකට අල්ල ගන්න දෙනවා. ඊට පස්සේ මේ තියෙන සාය බොර නූල අදපු පැත්ත එයින් එක නූලක් මම අල්ල ගන්නවා. මෙහෙම. අනිත් අතින් මේ විදියට එක නූලක් එක අතකින් අල්ලගෙන අනිත් අතින් මෙන්න මෙහෙම මම ඉස්සරහට මේක තල්ලු කරනවා මේ. ඔහොම තල්ලු කරලා ඊට පස්සේදී අර කට් මාක් දෙක. ඒ කියන්නේ අපි සායට දීපු කට් මාක් එකයි 60ට දීපු කට් මාක් එකයි එක ළඟින් මෙන්න මෙහෙම තියාගන්න මේ. අර රැඩි සමානව විහිදිලා යන තමයි අපි මේ මහන්නේ ඉතින් මේ. මෙන්න මේ විදිහට තියාගන්න. තියලා මෙන්න මේ වගේ රැලි ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ. මේන මෙහෙම මේක අර ඇඟිලි වලින් එහෙට මෙහෙට මෙන්න මේ විදියට රැඩි ටික සමානව ලස්සනට විසිරුව ගන්න. ඔය. ඔහොම විසිරුවගෙන ඊළඟට අපි මේක මේ විදියට අඟල් භාගෙ මැහුම් මාසියට තියලා මහගෙන යනවා. ඔන්න මැද දක්වා මැහුවා. ඊළඟට ඉතුරු ටික මේ තියෙන්නේ. මෙහෙම ආන්න දෙක එක ගානට තියාගත්තා. තියාගෙන රැලි ටික සමානව මෙහෙම විසිරුවන ගමන් අපි මේක මහනවා. ඉතින් ඒ විදිහටම තමයි අනිත් පැත්තේ ඉන මුට්ටුවත් අපි දාගන්න ඕන. දැන් මේ මින මුට්ටුව දාගත්තට පස්සේ මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේක තියෙනවා. දැන් තව අපි ලස්ට් එකක් ගහලා මේක ලං කරන්න ඕනේ. නේද? ඊට පස්සේ මේකේ අනිත් පැත්ත. අනිත් පැත්තත් මේ මැද 60 කොටසේ ඒක හොයලා සාය කොටසෙත් ඉන පැත්තේ මැද හොයනවා. හරි. ඊට පස්සේ හොඳ පිට. මේන්න මෙහෙම තියාගන්න. අඟල් භාගේ මාසියට අපි මහනර කලින් වගේම එක නූලකින් අපි මේ විදියට අල්ල ගන්නවා. අල්ලගෙන අනිත් අතින් මේක ඉදිරියට තල්ලු කරනවා. ඊට පස්සේ කට් මාක් දෙක. කට් මාක් දෙක එකමත එක එන විදියට තියලා ගානට අපේ රැලි ටික මෙන්න මෙහෙම ඕන පැත්තකට ඇද්ද හැකි. රැලි ටික මෙහෙම ඇඟිලි වලින් ඔන්නෝම අදින්න පුළුවන්. ඔන්න මැද දක්වා මහගත්තා මම. ඊළඟට ඉතුරු ටික.
අන්න බලන්න අපි ඉන මුට්ටු දෙකම දාගත්තා. ඊළඟට මේකට ඉලාස්ටික් එකක් දාගන්න ඕනේ. ඉලාස්ටික් එකට අඟල් වාගේ ඉලාස්ටික් එක හොඳයි. එතකොට දැන් මෙයාගේ ඉන 22ක් තියෙනවා. මම ගොඩාක් තද කරන්නේ නැහැ. 22. 22ටම කපා ගන්නවා මේක. ඔයාට ටිකක් ෆිට් එකට අර පෆ් වෙනවා වගේ වෙනවනේ පොඩක්. ඇඳුම ඉනෙන් ඉලාස්ටික් කරනකොට පොඩ්ඩක් පෆ් වෙන ගතියක් එනවා. අන්න එහෙම අවශ්‍ය නම් ටිකක් තදට දාගන්න. ඒක තමන්ගේ කැමැත්තට අනුව දාගන්න පුළුවන්. මම කරන්නේ ඉන 22ම. මේක මෙහෙම මැන ගන්නවා. මැනගෙන එතනින් මේක කපා ගන්නවා. 22කින්ම කපා ගන්නවා. කපාගෙන හරි. 22කින්ම කපාගෙන ඊට පස්සේ මම කරන්නේ මේක දෙකට කපා ගන්නවා. එතකොට කොහොමද දෙපැත්තේ මැහුම් මාසි වලට එහෙම වැය වෙලා ගිහලා මේකේ පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඔන්නම කපා ගත්තා. කපාගෙන මේකේ මේ කන පිටපැත්ත මෙන්න මෙහෙම හරවන. හරවලා ඔයාලා දැන් ඕලොක් කරනවා නම් ඒව ඔක්කොම කරගන්න. මෙන්න මෙහෙම මේ මැහුම් මාසියටම තියලා ඇදලා මහනේ මහනකොට අපිට පුළුවන් මේකේ මැද මාක් කරගන්න. මේකේ මෙහෙම මැද මාක් කරගෙන දැන් අපි ලස්සන්ට සමානව රැලි තියෙන මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ මැද අපි කට් මාක් එකක් දුන්නනේ මෙන්න කට් මාක් එක මෙතන තියෙනවා. හරිනේ? ඉන මැද. එතකොට අපිට පුළුවන් මේක ගාන්ට ඇදලා මෙන්න මේ විදියට ඇදලා මහන්න ඕනේ මේ. මේන්න මෙහෙම හරියට අර අපේ සලකුණු දෙක එක ළඟට එන විදියට මහගත්තා නම් අර මේක මෙහෙම යට පැත්තෙන් තියලා මහන්නත් පුළුවන්. උඩ පැත්තෙන් තියලා මහන්නත් පුළුවන්. ඕක මැදි කරලා මූට්ටුව මැදි කරලා නිකන් මහන්නත් පුළුවන් උඩින් තියලා. එහෙමත් පුළුවන් ඉතින්. මෙන්න මෙහෙම තියනවා මම. මෙහෙම තියලා අර මැදට මැද මේ මැදට මැද සෙට් වෙන විදියට ගාන්ට මෙන්න මෙහෙම මේක ඇදලා තියා ගන්නවා. එතකොට තමයි රැලි ටික ගාන්ට එන්නේ. මේ විදියට මේක මහන්න. මෙන්න මේ විදිහට අපි අල්ලගත්තා මේ විදිහට අල්ලගෙන තියෙන්නේ මේ චුට්ටක් අහුවෙලා මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඔය තියෙන ඉලාස්ටික් එක ගැහුවට පස්සේ මේ ඊට පස්සේ මේකේ අනිත් පැත්තෙත් අපිට මේකේ කට් මාක් එක නම් පේන්න තියෙනවා මේකෙත් අපි මැද සොයාගමු ඔන්න බලන්න දැන් අපි ඉලාස්ටික් කොටස් දෙකම ඉන්නට තියලා මහගෙන ඉවරයි මේ. දැන් එතකොට අපි මේන්න මේ විදියට මේ බලන්න. මෙන්න මෙහෙම ගවුම එලා ගන්නවා. ගවුම එලාගෙන මේ අත් මේ ඉන්න එනව නේද? මෙන්න මේ විදියට තියලා දෙපැත්ත. ඒ කියන්නේ අපි කියන්නේ අංශ මහනවා කියලා. අංශ මහනවා. අඟල් භාගයයි වාසිය. මැහුම් මාසි අඟල් භාගෙට තියලා මෙහෙම මහන්න දෙපැත්ත.
එක පැත්තක් මැහුවා. ඊට පස්සේ මේ ගවුමේ අනිත් පැත්ත. ඔන්න අපි දැන් අංශ දෙකම මුට්ටු කරගෙන තියෙන. දැන් අපිට තියෙන මේකේ වාටිය මාන. ඉතින් අපිට දැන් මේ ෆ්ලෙයාර්ඩ් වාටිය ටිකක් ඇඹරෙනවනේ. මහනකොට ඇඹරිලා යනවා. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාට ඕලොක් මැෂින් එකක් තියෙනවා නම් ඔයා ඕලොක් කරලා එකපාරම එක සැරයක් නවලා ගාන්ට මහන්නේ. එහෙම නැති අයනේ ගොඩක් ඉන්නේ නේද? තියෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. තියෙන අයට වැඩිය අපි නැති අය ගැන හිතන්න එපා. ඉතින් ඒක නිසා ඔන්න මං කියලා දෙනවා මේ අපි මැහුම් මාසේ ඔයාලට මතක ඇති අඟල් භාගයක් තිබ්බ වාටියට. ඒ භාගෙන් මේ කාලක් නවලා ඉස්සර වෙලා මෙන්න මෙහෙම වටේ මහගෙන යන්න ඕන. ඒක මහනක නම් එච්චර ලොකුවට හිතන් දෙයක් නැහැ. කාල නැමුවා මෙන්න මේ විදිහට තියලා මේක මහගෙන යන්න. ඊට පස්සේ අපි දැන් මේක මහලා ඉවරුනාට පස්සේ අපි දෙවනි සැරේත් නවල මහන්න ඕනේ. මහනකොට පරිස්සමට අපි මහන්න ඕනේ මේක. චූටක්වත් ඇදකුන් නැතුව රැලි වැටෙන්නේ නැතුව මේක මහන්න පුළුවන්. මේ දෙවනි සැරේ නවනකොට ඒත් කාලට නම. මේව කාලට නවල මේක මහන්න ඕන බොහොම ඉවසීමෙන්. මේ උඩින් මහලත් බෑ මැදින් මහලත් බෑ මෙන්න මේ අයිනෙන් මහන්න මේ අයිනේ. මේ අයිනෙන් මහන්න. එතකොට කවදාවත් මේක මෙහෙම ඇඹරිලා අනිත් පැත්තට හැරෙන්නේ නැහැ. මේ අයිනෙන් ඈ මේ අයිනේ. මැදින් මහන්නත් එපා මේ කොනෙන් මහන්නත් එපා. මැහුවොත් ඉවරයි වැඩේ. ඇඹරි තමයි වාටිය මහ ගන්න වෙන්නේ. ඒ නිසා ආන්නේ ටෙක්නික් එක පාවිච්චි කරොතින් ඔයාට ෆ්ලෙයාර්ඩ් වාටි ලස්සනට මහ ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ අර මම දිගට මහපු විදියට මහන්න. මම මේක චුට්ටක් පෙන්නන්නම් දිගහැරලා. මේ තියෙන හරි. මේ තියෙන දැන් අපි මහගත්ත ගවම මේ තියෙන අත. හරි. මේ කර.
මේ තියෙන මේ ඇඳුමේ කර. එතකොට බබාට මෙහෙම උඩට අඳින්නත් පුළුවන්. ආසයට මෙන්න මෙහෙම අඳින්නත් පුළුවන්. හොඳට ඇදෙනවා මේක. ඒක නිසා ටිකක් මේකේ මීට වැඩිය මේ මෙෂර්මන්ට් එකට වැඩිය ටිකක් කෙට්ටු මහතයටත් පොඩ්ඩක් අඳින්න පුළුවන් chance එකක් තියෙනවා මේකේ. ඉන්නටත් ඉලාස්ට්‍රීනේ. ඒක නිසා මේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ ඉන. හොඳට ඇදෙනවා මේ. මේ තියෙන්නේ ඉන මේ සායේ පහළ කොටස. හරි නේද? ඒ තියෙන්නේ අද පාඩම